හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අද ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ මගේ හැම්ස්ටර්ස්ලට දෙන සීඩ් මික්ස් එක හදාගන්න උවමනා දේවල් ගන්න. එහෙමනම් ඉතින් අපි මේ ටික අරන් ගිහිල්ලා සීඩ් මික්ස් එක හදන හැටි කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. සීඩ් මික්ස් එකක් කියලා කියන්නේ අපේ මේ හැම්ස්ටර්ස්ලට දෙන ප්‍රධාන ආහාර වේල විදිහට අපි භාවිතා කරන ධාන්‍ය වර්ග කීපයක එකතුවක්. ඉතින් මේ වගේ සීඩ් මික්ස් ඔයාලට ඔන්ලයින් ඕඩර් කරගන්න, එතකොට පෙට් ෂොප් වල ගන්න වගේ තියෙනවා. හැබැයි ඉතින් මේක අපිට මෙහෙම පහසුවෙන්ම ගෙදරදී හදා ගන්නත් පුළුවන්. මොකද ඉතින් මේකට අවශ්‍ය වෙන හැම වර්ගෙම සීඩ්ස් නැති වුණත් අපි මෙයාලට මේක විතරක් නෙමෙයිනේ, තව එළවලු, පළතුරු, බිත්තර, මස් මාළු වලින් පොඩි ප්‍රමාණයක්, ඒ වගේම තව චීස් වගේ දේවල් එහෙම මෙයාලට ට්‍රීට් එකක් විදිහට හරි දෙන නිසා සීඩ් මික්ස් එකත් මේ වගේ හදාගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් මගේ ගාවේ ඉන්න ඩව් හැම්ස්ටර්ස්ලා නෙමෙයි, මෙයාලා සිරියන් ලෝන් කෝඩ් ජම්බෝ සයිස් එකේ හැම්ස්ටර්ස්ලා දෙන්නෙක් නිසා මම මෙයාලට එළවලු පළතුරු ටිකක් වැඩිපුර දෙනවා. එහෙමනම් ඉතින් අපි බලමු කොහොමද මේ සීඩ් මික්ස් එක හදාගන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක හරිම සරලයි. මම ඉතින් මේ ඔයාලට පෙන්නන්නේ මම මොනවද මේකට අද පාවිච්චි කරපු ධාන්‍ය වර්ග ටික කියලා. මුලින්ම මම මේ අරගෙන තියෙන බඩයිරිඟු ඇට. ඉතින් මම ඒකෙනුත් ග්‍රෑම් 50ක් ගත්තා. ඒ වගේම මේකට පාවිච්චි කරපු හැම ධාන්‍ය වර්ගයකින්ම ග්‍රෑම් 50 ගානේ තමයි මම ගත්තේ. ඊළඟට මේ තියෙන්නේ මුං ඇට. ඊළඟට මම මේකට අරගෙන තියෙන්නේ උඳු ඇට. ඉතින් මේ හැම ධාන්‍ය වර්ගයක්ම ඔයාලා හොඳට බලලා ගන්න. මොකද සමහර ඒවා ගුල්ලෝ කාලා වගේ සවුත් වෙච්ච ඇට තියෙනවා. ඉතින් ඒවා නම් ගන්න එපා. ඊළඟට මේ අරගෙන තියෙන්නේ සුදු කවුපි ඇට. ඊළඟට මේ රටකජු. මේවා නම් ජම්බෝ රටකජු එක. පොඩි රටකජු එක තිබුණ නැහැ. ඉතින් මම මේකෙන් ගත්තා. ඉතින් මෙයාලා මේ සීඩ් මික්ස් එකේ තෝර කන්නේ හරිම ආසාවෙන් රටකජු තමයි. ඊළඟට මම ගත්තේ ඕට්ස්. ඉතින් ඕට්ස් නම් මං අලුතෙන් කඩෙන් අරගෙන ආවේ නැහැ. ගෙදර අපිට කන්න ගෙනලා තිබ්බ ඕට්ස් එකක් තිබුණා. ඉතින් ඒකෙනුත් මං ග්‍රෑම් 50ක් විතර වගේ වෙන්න දාගත්තා. ඔයාලා ඉතින් සැලකිලිමත්ම විය යුතු දෙයක් තමයි මේ ධාන්‍ය වර්ග ගන්නකොට රටකජු වගේ දේවල් මිරිස් දාලා තෙල් දාලා එහෙම තියෙන ඒවා නම් කොහොමත්ම ගන්න යන්න එපා. ඔයාලා හොඳට පිරිසිදුව තියෙන වියලි ධාන්‍ය වර්ග විතරක් මේකට භාවිතා කරන්න. ඉතින් ඊළඟට මම මේ වගේ හාලුත් ග්‍රෑම් 50ක් විතර මේකට එකතු කරගෙන ඔක්කොම මේ විදිහට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මට මේ වෙලාවේදී සන්ෆ්ලවර් සීඩ්ස් උයි තව චියා සීඩ්ස් ටිකකුයි ගන්න ගියා. ඒවා නම් මට අද හොයාගන්න බැරි වුණා. ඉතින් මට ඒවා හම්බුනහම ඒවත් ගෙනල්ලා මේකට ඇඩ් කරගන්නවා. මීට අමතරව මේකට තව ඇඩ් කරගන්න සුදුසු ධාන්‍ය වර්ග මොනවද කියලාත් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එහෙමනම් ඉතින් මගේ channel එකත් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. ඊළඟට මම මේ වගේ දාන වීඩියෝස් උත් එතකොට ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බොටල් එකේ තමයි මම මේවා ස්ටොක් කරලා තියාගන්නේ. එතකොට මම මේ පාවිච්චි කරන ස්පූන් එක. මේ ස්පූන් එක මම මේකට දාලා තියාගන්නේ මගේ හැම්ස්ටර්ස්ලට මේ ස්පූන් එකෙන් එකක් පුරවලා කෑම දීපුවාම උදේට එකයි හවසට එකයි විදිහට මේ දෙන්නට ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේකම පාවිච්චි කරන්නේ. ඉතින් මෙයාලට අපි දෙන අනිත් කෑම වර්ග මොනවද කියලා මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. එහෙනම් ඉතින් ඒනකන් හැමෝම පරිස්සමට ඉන්න.